මේ සේරටම උඩින්නේ ධර්මයේ තියෙන. දැන් ඔය කවුරුත් කතා කරනවා නේද? මරුණාම මොකද වෙන්නේ? බුදුදහමේ නිවන් යනවා. කතෝලික දහමේ ඉස්ලාම් දහමෙත් දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොට්ටාස තුනකට තුනක් වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ වෙන්න ඕනේ නේ. එක ධර්මතාවයක් වෙන්න. මොකක් හරි එක ධර්මතාවයක් තියෙන්න බෑනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්න. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද වෙන් කරන්න ඉපදුනාට පස්සේ මේ ලෝකේ හැම එකක්ම වෙන විශ්ව ධර්මයක් තියෙනවා. සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට ධර්මය කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක් නැහැ. කනගාටුවට කාරණයක් තියෙනවා. මිනිස්සු මේක පිළිගන්න කැමති නැහැ. මේ අර කාටත් පොදු ටිකක් තියෙනවා කියලා